समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु संगमुखदन् धम्मं श्रवण कालो अयं बदन्ता धम्मं श्रवण कालो अयं बदन्ता धम्मं श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स आरोग्य मिच्चे परमंच लाभं शीलं च उद्धानुमतं सुतं च धम्मानुवर्तित अलिप्तता च अन्तं सदारा पमुका जलेति श्रद्धावंत कारुणिक पिන්නතුනි අද දවසේදී අපි ඊටාම වැදගත් අරමුණු දෙකක් මුල් කරගෙන මේ වටිනා ධර්ම දේශනාව දේශනා කරවා ගන්නට මේ පින්නතුන්ලා බලාපොරොත්තු වෙනවා. එක අරමුණ පුණ්‍යානුමෝදනා සිදු කිරීම, දෙවෙනි අරමුණ උපන් දිනයේ සඳහා ආශිර්වාද සිදු කරවා ගන්නට. දේශනාව අවසානයේදී මේ සඳහා දායකත්වයේ උසුලන පින්නතුල්ලාගේ හා ස්වාමින් වහන්සේලාගේ නාමයන් සිහිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අරමුණු කරගත්තේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ඊටාම වටිනා කරුණු කීපයක් මුල් කරගත්ත ගාථා පාඨයක අදහස් ටිකක් දහම් කරුණු ටිකක් ඔබ පින්නතුන්ලාට පැහැදිලි කරලා දෙන්නටයි මා සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ. මේ මතක් කළ ගාථාවට අනුව ලෝකේ වාසය කරනු ලබන හැම සත්වයෙක්ම ඒ සත්වයන් අතර සුවිශේෂී සත්වයෙක් තමයි මනුස්සයා කියලා කියන්නේ. හොඳ මනසක් තියෙන, හොඳ නරක තීරුම් බේරුම් කරගන්න පුළුවන්, කුසල අකුසල අවබෝධ කරගෙන වඩන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්, පින්පව් තේරුම් අරගෙන
වැඩි දියුණු කරගන්නට පුළුවන් අත්හරින්න පුළුවන් කෙනෙක් තමයි මනුස්සයා කියලා කියන්නේ. ඒ මනුස්සයා කේන්ද්‍ර කොටගත්ත මේ ධර්මයේදී නිරන්තරයෙන්ම මිනිස්සු ප්‍රිය කරන කරුණු කීපයකුයි මේ ගාථාව තුළින් සමාජගත වන්නේ. ඒ නිසා මේක සුවිශේෂී අවස්ථාවක් හැටියට ඔබ මා අපි සියලු දෙනාම දකිනවා. උන්වහන්සේ සිහිපත් කරනවා ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. ලෝකේ ජීවත් වෙන මිනිස්සු පළවෙනියටම ආශා කරනවා කැමති වෙනවා නිරෝගීතාවය ඇති කරගන්නට හා නිරෝගීතාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙනවා උත්සාහවත් වෙනවා. ඒ නිරෝගීතාවය මුල් කරගෙන මිනිස්සු විවිධාකාර වූ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ අතර කෙනෙක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඒ සුවය ලබන්නට පුළුවන් විදිහට කටයුතු සිදු කර ගන්නවා. තවත් කෙනෙක් ව්‍යායාම ආදී සිද්ධ කරලා නිරෝගීතාවයේ රඳවා ගන්නට උනන්දුවක් උත්සාහයක් ඇති කර ගන්නට යෙදෙනවා. එහෙම බලපුවාම කායික සුවයක් මානසික සුවයක් මුල් කරගෙනයි මිනිස්සු තමන්ගේ ජීවිතය යහපත් ලෙස නිරෝගීව පවත්වාගෙන යන්නට අධිතන් කරගනු ලබන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වගේම ගිහි පින්වතුන්ලාට නිරෝගීතාවයේ තිබෙන වැදගත්කම වටිනාකම විවිධ සූත්‍ර ධර්ම මුල් කරගෙන පැහැදිලි කළා. ඒ නිසා මම මුලින් මතක් කළේ ආධ්‍යාත්මික සුවයත් කායික සුවයත් මුල් කරගෙන කටයුතු සිදු කළා කියලා. ඒ අතර මුල් තැනක් ගන්නවා භාවනා කියන දේවල් සිදු කරන්න. මානසික සුවය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයට සිතේ එකඟකම ඇති කරගන්නට ඒවා බෙහෙවින් උදව් උපකාර වන බවයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ නිසා ආරෝග්‍ය පරමා ලාභ කියලා වචනිකුත් තියෙනවා. මේ ලෝකයේ උතුම්ම සම්පත තමයි නිරෝගීතාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරන එක. මමත් ඒකට ප්‍රිය කරනවා, ඔබත් ඒකට ප්‍රිය කරනවා, අනික් සියලු දෙනාමත් මිනිස්සු වශයෙන් ප්‍රිය කරනවා. ඒ තුලින් සතුට සැනසෙල්ල සුවය ලබන්නට බලාපොරොත්තු වෙනවා. මේ නිරෝගීතාවයේ තියෙන තව වැදගත් දෙයක් තමයි සීලංච. සීල කියන ප්‍රතිපදාවෙන් සිල්වත් වන්නට ඕන බවත් මතක් කළා. සීලය ප්‍රභේද ගොඩක් තිබෙනවා සීලයේ. අපි ගිහි පින්වතුන්ලා වශයෙන් පන්සිල්, අටසිල්, නවසිල්, ගිහි දස සීලයෙන් සිල්වත් ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. පිළිවෙස් ආදී දේවල් සමාදන් වෙලා සීලාන් ජීවිතයක් අපි ගත කරන්නට යෙදෙනවා. ඒ සීලාන ජීවිතයෙන් නිරන්තරයෙන්ම මිනිස්සෙකුගේ චරිත සංවර්ධනය, චරිතාංග පිළිවෙලක් කරගන්න.
ලස්සන කරගන්න. වැරදි දේවල් නොකරන්නට. හරි දේවල් විතරක් සිදු කරන්නට. උමනා කරන වටපිටාව නිර්මාණය කරලා දෙනවා පින්නතුනි. සීලය එතනින් නතර වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙනුත් මේක තව ඉස්සරහට ගත්තා. සාමණේර දස සීලය, උපසම්පදා සීලය, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ප්‍රතිපදාවන් වලට ගැලපෙන මාර්ගය පසේ බුදු සම්මා සම්බුද්ධ උත්තරීතර තැනට යන්නට පිළිවෙලින් චරිතය යහපත් කරගෙන චරිතාංග මනා ලෙස සකස් කරගෙන ගමන් කරන මාර්ගයයි ඔය විදිහට පැහැදිලි කළේ. එතකොට නිරෝගීතාවයේ පිණිස සීලය බෙහෙවින් උපකාර වන බවයි ධර්මයේදී පැහැදිලි කරන්නට යෙදුනේ. ඊළඟ අවස්ථාව තමයි බුද්ධානු මතං සුතංච. බුද්ධානු කියලා කියන්නේ අපේ සමාජයේහි වැඩිහිටි පිරිසක් ඉන්නවා. අපේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා, මාමා ආදී වශයෙන් වැඩිහිටි පිරිසක් ඉන්නවා. ඒ වගේම ගුරුවරු ගත්තාම වැඩිහිටි ගුරු පිරිසක් ඉන්නවා. පැවිදි ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම වැඩිහිටි ගුරු හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. මෙන්න මේ වැඩිහිටියන්ගේ මේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම පිළිගැනීම අසාගෙන සිටීම අසා විමසා දැන ගැනීම හැම කෙනෙකුගේම ජීවිතය අර්ථ සම්පන්න වන බව සිහිපත් කළා. ගුණධර්ම වැඩෙන ගුණධර්ම වඩන සත්පුරුෂයන්ගේ ප්‍රධාන මඟ පෙන්වීමක්සේ සලකනවා කියලා මතක් කළා. වැඩිහිටි අයගෙන් ලබන අවවාද අනුශාසනා මඟ පෙන්වීම. ශාසනය පවතින්නේ එහෙමයි. වැඩිහිටි ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබෙන මඟ පෙන්වීම අවවාදයේ අනුශාසනාව මත. දී සමාජයේ පවතින්නේ වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදර්ශයේ මත. ඒවට කියනවා චාරිත්‍ර ධර්ම, වාරිත්‍ර ධර්ම කියලා. කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල්. ඒවා අපිට කියලා දෙන්නේ වැඩිහිටියන් විසින්. ඒ නිසා වැඩිහිටි අවවාදයේ අනුශාසනාව හරියට වටිනවා කියන එක මතක් කළා. ඒ වගේමයි පින්නතුනි වැඩිහිටි අවවාදයේ තුලින් අපේ ජීවිතයට ලැබෙනවා උගත්කම. ඒකට අපි කියනවා ගුණ නැන දෙකෙන් පරිපූර්ණ ජීවිතයක් අපි බලාපොරොත්තු වෙනවා කියලා. අපේ ජීවිතේ අපි ගොඩනගනකොට ගුණ හිතෙන්නත් ඕන, නැන තේන්නත් ඕන. ගුණ නැන දෙක පරිපූර්ණ වුණාම තමයි මේ මිනිස්සයා යහපත් මිනිසෙක් වශයෙන් සමාජයේ දකින්නේ, සමාජයේ පිළිගන්නේ, සමාජයට ආදර්ශයක්, අවවාදයක් සපයා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට පැහැදිලි කළා ධම්මානුවත්තීච අලීත කාච. ධර්මයෙන් ලබන්නා වූ උගත්කම, ධර්මයෙන් ලබන්නා වූ දෙහැමි බව, ධර්මයෙන් ලබන්නා වූ යහපත් වටපිටාව මුල් තැන දෙන්නට කියලා කියන ධර්මයට. මේ ධර්මය තුළින් තමයි පින්නතුනි මිනිස්සෙකුගේ සෑම පැත්තක්ම නිවැරදි කරලා හරි පැත්තට, හරි දිශාවට ගමන් කරන්නට මාර්ගය සලසා දෙන්නේ.
ඒ නිසා උගත්කමත් එක්ක බැඳුණු භවශ්‍රුත භාවයත් එක්ක බැඳුණු ඊටාම වටිනාකම තමයි දෙහැමි බව කියලා කියන්නේ. ධාර්මික බව. ධාර්මික බව ගත්තාම මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ප්‍රිය කරන දෙයක්. අධාර්මික ජීවිතය ප්‍රිය කරන්නේ, අධාර්මික චර්යාවන් මිනිස්සු ප්‍රිය කරන්නේ, ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒවා ප්‍රතික්ෂේප කරපුවාම මිනිස්සු දෙහැමි බව අපේක්ෂා කරනවා. ධාර්මිකව ජීවත් වීම, තව කෙනෙකුට කරදර හිංසා නොකරව සිටීම, ඒ වගේම වචනයෙන් පවා වැරදි දේවල් වලට අනුබල නොදීම, ක්‍රියාවෙන් පවා ඍජුව හෝ වක්‍රව අනුබල නොදීම මිනිස්සු අපෙන් අපේක්ෂා කරනවා. ආන් ඒ වගේ වටිනා දෙයක් තමයි ධාර්මික අවස්ථාව, ධාර්මික බව කියලා කියන්නේ. අත්තස්ත්‍රධාරා, මෙන්න මේ ගුණධර්මයන් යමෙක් වඩනකොට, යමෙක් සිහිපත් කරගන්නකොට, යමෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නකොට ඒ අයගේ ජීවිතය විවෘත භාවයට පත් වෙලා, කම්මැලිකම දුරු වෙලා, කම්මැලිකම අයින් වෙලා යහපත් ජීවිතයට අනලස් බවක් එකතු කරනවා කියන එක බතක් කළා. අපි හැම කෙනෙක්ම බණ ටිකක් අහන්නේ, අපි හැම කෙනෙක්ම ධම්මානුධම්ම පටිපන්න ගුණ පුරුදු කරන්නේ මේ කියන ලද යහපත් ගුණාංගයන් එකතු කර ගැනීම මුල් කරගෙන. මේවා තමයි පින්නතුනි මිනිස්සෙකුගේ ජීවිතයට ලැබෙන ආලෝකයන්. නිරෝගීතාවය, සීලය, වැඩිහිටි අවවාදය, ඒ අවවාද පිළිගැනීම, උගත්කම, දෙහැමි බව, අනලස්කම කියන මේවා මිනිස්සෙකුගේ ජීවිතයට ලැබෙන වටිනා ගුණාංග හැටියට මේ ගාථාව තුළින් ඊටාම යහපත් ධර්ම අවවාදයක් අපිට ලබා දෙනවා. ඒ වගේම පැහැදිලි කළා චතුන්නං ආලෝකං යදිදං පඤ්ඤාලෝකේ කියලා. ආලෝකය මේ ලෝකයට, මේ සමාජයට, මිනිසුන්ට ලැබෙන ස්වභාවික ක්‍රමවේද හතරක් තියෙනවා. එකක් තමයි ඉරු එළිය, ගිනි එළිය, සඳ එළිය, නැන එළිය. මේවා ආලෝකයන්. මේවා එකකට එකක් බද්ධ වෙන්නට ඕන. එතකොට තමයි මිනිස්සුගේ ජීවිතේ බබලන්නේ. හිරුගෙන් ලැබෙන ආලෝකයේ, සූර්යාලෝකයේ අපිට නැත්තම් මේ විශ්වයේ කිසිම පැවැත්මක් නැත්තේ නේ. හැම එකක්ම නැති වෙලා යනවා. වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ගිනි එළිය, ඒ ආලෝකය වටිනා දේවල් වලට ලබා දෙන්නට පාවිච්චි කරනවා. හැබැයි කල්පනාවෙන් පාවිච්චි නොකළොත් ඇති වෙන විනාශයක් කොච්චරද කියලා කියන්න බෑ. සඳ එළිය ඊටාම සෞම්‍යයි, හරි සිසිලසයි, මිනිසුන්ගේ චිත්තසංතානය ගොඩක් වෙනස් කරනවා. බාන්නේ ඒ ආලෝකයකින් ලැබෙන දේවල්. මේ ක්‍රම තුනටම වඩා වටින්නේ නැන එළිය. ගුණ නුවණින් පරිපූර්ණ කරගත් ජීවිතය, ගුණධම් එකතු කරලා ඇති කරගත් ජීවිතය හැම අවස්ථාවේදීම වටිනවා කියන එක සිහිපත් කළා. පඤ්ඤාபிසෙට්ඨා කුසලවදන්ති. ඒ නිසා මේ ප්‍රඥා සම්පත්තිය කියන එක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥා සම්පත්තිය වැඩි දියුණු කරගන්නට අපි හැම කෙනෙකුටම පින්නතුනේ උදව් වන්නේ කුසල කියන සම්පත්තිය වඩන්නට, කුසල කියන සම්පත්තිය එකතු කරගන්නට,
කුසල කියන සම්පත්තියෙන් නැනෙලිය දියුණු කරගන්නට අපි හැමෝම උනන්දු වෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මුල් කරගෙන අපි හැමත සිහිපත් කළා, මතක් කළා. ඒ නිසා මම දැන් බලාපොරොත්තු වෙනවා මගේ මේ අනුශාසනාව මෙතනින් හමාර කරලා මෙහි දායකත්වයේ උසුලන අරමුණු දෙකක් මම මුලින් මතක් කළා. ඒ අරමුණු දෙක සිහිපත් කරලා ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරලා මේ උතුම් අනුශාසනාව නිමාවටපත් කරන්න. පළවෙනි අවස්ථාව තමයි ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපතිව ඉඳලා සුවිශාල කාර්යභාරයක් නැගෙනහිර පළාතට තිරිකුණාමල දිස්ත්‍රික්කයට මේ සසුනට සිදු කරලා වසර 10කට පෙර අපවත් වී වදාළ පරම පූජනීය සේරුවිල සරණකිත්ති අවසරයි අනුනායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට උන්වහන්සේ ඇතුළුව අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාගේ භවගාමී ජීවිතයන් සුවපත් වේවා. උතුම් නිර්වාණාභෝධයේ පිණිසම මේ සියලු කුසල ධර්ම හේතු කර ගනීවා කියලා හැමදිනාම සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ශ්‍රී දර්ශන විහාරයේ විහාරාධිපති බෝකනපුර සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කාර ස්වාමීන් වහන්සේ වශයෙන් එවැගේම ගෝකර්ණපුර සුරැකීමේ එකමුතුවට සුවිශාල සේවාවක් සිදු කරන තිරිකුණාමල දිස්ත්‍රික්කයට නැගෙනහිර පළාතට නගර හා කඩවත්වලට සුවිශාල සේවාවක් සිදු කරනු ලබන තිරිකුණාමලේ ඥානකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 40 වන ජන්මදිනය අද දවසට යෙදিলা තියෙනවා. ඒ ජන්මදිනය සමරනු ලබන අප කල්යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ පිණිසම හේතු වේවා. සසුන වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, ප්‍රදේශය වෙනුවෙන් තවත් ලෝක ශාසනික, ආගමික, සමාජීය සේවාවන් සිදු කරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසෙත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. මේ දක්වා සිදු කරගත් සියලු පින් බලය ඔබ අප සියලු දිනාටම ධර්මාවබෝධයෙන් ලබන උතුම් නිවන් සුව පිණිස හේතු වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.